ආයිබෝන් ඔබ සැමට අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ සිද්ධ වුණු ලොකුම රොබරියක් ගැන. ඒ තමයි මහා බැංකුව බැඳුම් කර වංචාව. ඉතින් ගොඩක් ජනාධිපතිලා එහෙම කටින් අල්ලලා හිරේ දාපු අර්ජුන ඇලෝසියසුයි අර්ජුන මහේන්ද්‍රයි ඉන්න මේ ගේම් එක මොකක්ද කියලා අද අපි බලමු. ඉතින් රජයට සල්ලි හදිස්සියක් වුණාම කරන්නේ මහා බැංකුවෙන් සල්ලි ඉල්ලන එක. මහා බැංකුවේ සල්ලි තිබ්බොත් දෙනවා නැත්නම් මේ දෙනවා. මොකක් නැත්නම් කොහොමද දෙන්නේ? අච්චු ගහලාද? නෑ. ඒ වෙලෙට සල්ලි ගන්න තමයි මහා බැංකුව බැඳුම් කරයි භාණ්ඩාගාර බිල්පතුයි නිකුත් කරන්නේ. ඉතින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ කෙටි කාලීනව. ඒ කියන්නේ අවුරුද්දක් ඇතුළත මේවා කල් පිරෙනවා. ඉතින් මේ සෙල්ලම දැම්මේ බැඳුම් කරවලින්. බැඳුම් කර නිකුත් කරන්නේ රජයට විශාල ණය මුදලක් ඕන වුණා. ඉතින් 2015 අප්‍රේල් මාසයේදී රජයට ඕන වෙනවා රුපියල් බිලියන 200කට අධික ණය මුදලක්. ඉතින් මේ අතරින් මේ බැඳුම් කර හරහා ප්‍රාථමික වෙළඳුන්ගෙන් 2015 අප්‍රේල් 17 වෙනිදා එකතු කරගන්න නියම කරනවා රුපියල් බිලියනයක්. ඔය ප්‍රාථමික වෙළඳුන් කිව්වේ මහා බැංකුවෙන් බැඳුම් කර ඍජුවම ලබා ගන්න පුළුවන් මූල්‍ය ආයතන. එහෙම ආයතන 16ක් ලංකාවේ තියෙනවා. එතනින් එකක් තමයි පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගම කියන්නේ. මේ සමාගමේ අයිතිකාරය තමයි අර්ජුන ඇලෝසියස්. ඇලෝසියස්ගේ මාමා තමයි එවකට මහා බැංකුව අධිපති අර්ජුන මහින්ද්‍ර. වැඩේ වුණේ මෙහෙමයි. 2015 අප්‍රේල් 17 වෙනිදා ඔය රුපියල් බිලියනය ගන්න ලන්සු කැඳවීමක් සිදු කරනවා. ඉතින් එක සමාගම් විවිධ ලන්සු තිබ්බා. රුපියල් මිලියන 300, 400, 500 එහෙම ලන්සු තියන්න පටන් ගත්තා. ඉතින් මේ ලන්සු වලින් අඩුම පොලි අනුපාතිකයක් තිබ්බේ 10%ක් වගේ. මං කියවනේ බැඳුම් කරයක් අවුරුදු ගානකට තමයි ගන්න. මේ රුපියල් බිලියනය මහා බැංකුව ගත්තේ අවුරුදු 30කින් ගෙවන්න කියලා පොරොන්දු වෙලා. ඉතින් මේ ලන්සෝ තියෙන වෙලාවේ පර්පස්වල් ට්‍රෙෂරි සමාගම මේ ලන්සෝට ඉදිරිපත් වුණේ නැහැ. හැබැයි ඒගොල්ලෝ ඉඳලා අන්තිමට කිව්වා බිලියන 20ක් දෙන්න කියලා. මහා බැංකුව නිලධාරීන් තරයේම විරුද්ධ වෙද්දී අර්ජුන මහේන්ද්‍රන්ගේ බලපෑම මත මහා බැංකුවට සිදු වුණා 13%ක පොලියක් යටතේ පර්පස්වල් ට්‍රෙෂරි සමාගමේ රුපියල් බිලියන 10ක් ලබා ගන්න. ඕගොල්ලෝයි මගෙන් ඇයි අර 110 අනුපාතිකයේ 113ක් වුණේ කියලා. අපි දන්නවා රජයකට උනත් ණයක් දෙන විට යම් අවදානමකට මුහුණ දෙනවා ඒ ණය දෙන කට්ටිය. ආයෝජනයේ වැඩිවත්ම අවදානම වැඩි වෙනවා. ඒ නිසා වෙන්නේ ප්‍රතිලාභ දීවීම වැඩි වෙන එක තමයි උතනදී සිද්ධ. දැන් තමයි අපි බලන්නේ අර්ජුන ඇලෝසියස් මොකද්ද කරේ කියලා. ඇලෝසියස් මුලින්ම බැඳුම් කරේකින් හම්බෙන පොලියෙන් හොරා කෑවා. 10 ගානේ වෙනස් සමාගමකින් බැඳුම් කරේ මිලදී ගත්තා නම් රුපියල් බිලියනයකට 10%ක පොලියක් හිමි වෙනවා. ඒ කියන්නේ අවුරුදු 30ක් කල්පිරීමේදී ඒ බිලියනයට රුපියල් මිලියන 100ක පොලියක් හිමි වෙනවා. ඇලෝසියස්ගේ ওই බිලියනයට 13%ක පොලියට ගත්ත නිසා මිලියන 130ක පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා. ඇලෝසියස්ගෙන් බිලියනයක් නෙමෙයි මහා බැංකුව විසින් මිලදී ගන්න. අර්ජුන මහේන්ද්‍රන්ගේ බලපෑම් කිරීම මත මහා බැංකුවට සිද්ධ වෙන රුපියල් බිලියන 10ක බැඳුම් කර මිලදී ගන්න. මේ නිසා අපි අවුරුදු 30කට රුපියල් මිලියන 1300ක පොලි අර්ජුන ඇලෝසියස්ට ගෙවන්න ඕන. ඕක බෙදලා මාසයකට ගත්තාම අපි ඇලෝසියස්ට මාසයකට කෝටි 2.5ක් විතර ගෙවන්න ඕන. ඉතින් මේ වීඩියෝ එකේ තව කොටසක් මම ගේන්නම්. මේ බැඳුම් කරේ නාමික වටිනාකමිනුත් මේ ඇලෝසියස් වංචා කරලා තියෙනවා. ඒ ගාන මීටත් වඩා ලොකු ගානක්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අපිට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. අපි අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.